මේ වීඩියෝ එකෙන් ඔයාලා ඉගෙන ගන්න යන්නේ ඩබල් රූල් බුක් එකක කොහොමද කැපිටල් D අකුරත් සිම්පල් D අකුරත් ලියන්නේ කියලා. D අකුර කියන්නේ ඉංග්‍රීසි හෝඩියේ 4 වෙනි අකුරනේ. හරි. එහෙනම් අපි ඉගෙන ගමු කොහොමද කැපිටල් D අකුරත් සිම්පල් D අකුරත් ලියන්නේ කියලා. ඔයාලට පේනවනේ මම මේ කැපිටල් D සිම්පල් D ලියලා තියෙනවා. හරි. මේ තමයි ස්ටෙප්ස් පියවර දෙකයි තියෙන්නේ. ස්ටෑන්ඩින් ලයින් එකක් ගත්තා කර්ව් එකක් ගත්තා ස්ටෑන්ඩින් ලයින් එකයි කර්ව් එකයි කැපිටල් D අකුරේ පියවර දෙකයි තියෙන්නේ. අපි එහෙනම් මම මේ කැපිටල් D අකුරු ටිකක් ලියලා තියෙනවා. ඔයාලට පේනවනේ. මම තව එකක් ලියන්නම්කෝ. ස්ටෑන්ඩින් ලයින් එකක් ගත්තා කර්ව් එකක් ගත්තා. ස්ටෑන්ඩින් ලයින් එකක් ගත්තා කර්ව් එකක් ගත්තා. මෙහෙම තමයි කැපිටල් D අකුර ලියන්නේ. ස්ටෑන්ඩින් ලයින් එකක් ගත්තා කර්ව් එකක් ගත්තා. කැපිටල් D තමයි මේ. ඒ කියන්නේ D අකුරේ ලොකු D අකුර. ඊළඟට ඉගෙන ගමුකෝ සිම්පල් D අකුර කොහොමද ලියන්නේ කියලා. හරි. අපි සිම්පල් D අකුරත් ලියමු. ඊට කලින් කියන්න මේ තුන්වෙනි රූල ඔන්න නිදහසේ තියෙනවා. පළවෙනි රූලේ දෙවෙනි රූලේ තමයි අපි කැපිටල් D අකුර ලියලා තියෙන්නේ. තුන්වෙනි රූල නිදහසේ දීලා තියෙනවා. හරි. එතකොට අපි සිම්පල් D අකුර ලියන්නයි මේ යන්නේ. ඒකේ පියවර බලමුකෝ අපි ඉස්සෙල්ලම. හරි. ඔන්න එහෙනම් මේ විදියට කර්ව් එකක් ගත්තා. මේ විදියට මෙහි උඩට ගියා. ආයි මේ විදියට යටට ගියා. පළවෙනි පියවර, දෙවෙනි පියවර, තුන්වෙනි පියවර කියලා පියවරවල් තුනක් තියෙනවා සිම්පල් D අකුර ලියද්දි. අපි එහෙනම් ලියමුකෝ. හරි. මෙන්න මේ විදියට කර්ව් එකක් අරගෙන මෙහෙම උඩට යනවා. ස්ටෑන්ඩින් ලයින් එකක් වගේ. ඊට පස්සේ ආයි මෙහෙම යටට එනවා. කර්ව් එකක් ගන්නවා මේ විදියට අරගෙන මෙහෙම අරගෙන ස්ටෑන්ඩින් ලයින් එක මේ විදියට අඳිනවා. පළවෙනි පියවර, දෙවන පියවර, ආයෙ යටට එනවනේ. තුන්වෙනි පියවර. පියවරවල් තුනයි තියෙන්නේ. 1යි 2යි 3යි. හරි. අපි ආයෙ ලියමුකෝ. මේ විදියට පටන් ගත්ත මෙහෙම උඩට ගියා. මේ විදියට මෙහෙම පටන් ගත්තා. මෙහෙම උඩට ගියා. මෙන්න මේ විදියට තමයි ලස්සනට සිම්පල් D අකුර ලියන්නේ. එතකොට මෙතනදී තුන්වෙනි රූල නිදහසේ තියෙන දෙනවා. 1යි 2යි 3යි. තුන්වෙනි රූලෙ මුකුත්ම ලියන්නේ නැහැ. පළවෙනි රූලේ දෙවෙනි රූලේ තමයි ඔන්න අපි ලියලා තියෙන්නේ. මං හිතනවා දැන් ඔයාලට කැපිටල් D අකුරත් සිම්පල් D අකුරත් ලියන්න පුළුවන් කියලා.